කියන්න පුළුවන්ද කවුරු හරි මේ අද විවාදය ඉවර කරන්න ඉස්සෙල්ලා ලංකාවේ how many functional DC fast chargers are there? අද ශ්‍රී ලංකාවේ direct current fast charging slots කීයක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් නියාමනය වෙන රෙගුලාසි හදලා ඉවරද? එක්ස්ප්‍රස් වේ එකේ තියෙන ඒකේ කොපමණ direct fast chargers තියෙනවද? අලුතින් එක්ස්ප්‍රස් වේ එකේ හදන්න බලාපොරොත්තු වෙන සේවා ස්ථානයේ එහෙම එකක් දාන්න බලාපොරොත්තු වෙනවද? මේක හරි වැදගත්. අර charge.net app එක පාවිච්චි කරලා බැලුවම පෙන්වන්න ඕනේ direct fast chargers මා යන වාහනයට මට පෙන්වන්න ඕනේ ළඟ තියෙන්නේ කොහෙද? ඒකෙන් free කොළ පාටට පෙන්වන්න ඕනේ free නා මොකද එතකොට මට එතන ගිහිල්ලා ඒක charge කරගන්න පුළුවන්. ඒක occupied නම් මට ඊළඟ charger එකට යන්න වෙනවා. ඔබතුමා දන්නවද අද ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ලියාපදිංචි කිරීම 115කින් වැඩි වෙලා තියෙනවා. මෙතන තිබුණේ රුපියල් 5000කට අඩු ප්‍රමාණයක් වැඩිම තිබෙන Nissan Leaf දැන් BYD සහ අනෙකුත් Chinese electric vehicle සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. 10,000ට කිට්ටු වෙන්න ඒ විශාල ප්‍රමාණයක් ලංකාවට. ඒ කියන්නේ the functioning vehicle අතර එදිනදා ලක්ෂ 150ක් වගේ මුදලක් ආයෝජනය කරලා පාරිභෝගිකයන් මේ විද්‍යුත් වාහන අරගෙන තිබෙනවා. ලොකු මුදලක්. ලොකු මුදලක්. මේවා වෙන රටවල් වල නම් ලක්ෂ 70කට යන්නෙත් නැහැ 60ක්වත් යන්නේ නැහැ. අපේ බදුත් එක්ක 100ට 250ක වගේ බද්දක් වැටෙනවා. ලක්ෂ 150යි 170යි 200ක් වගේ ප්‍රමාණයකට තමයි මේ වාහන මෙගලා මිලදී අරගෙන තියෙන්නේ. දැන් ඒ වාහන ගත්ත මිනිසුන් කිලෝමීටර් 500ක දුරක් තියාගෙනම නිය පෙරේදා ගමට ගියාම වෙනදාට ඉන්නවා අර ඔලිවිල් ග්‍රීන් විලා කියන ස්ථානයේ එතන ආවා ආචාර්යවරයෙක් අග්නිගික විශ්වවිද්‍යාලයේ උගන්වන මහත්මයෙක් අටෝත්‍රි එකේ එතුමාගෙන් මම ඇහුවාම කොහොමද මේක කලමනා කරගත්තේ චාර්ජින් එක hina වෙලා කිව්වා කොහොම හරි හබරන පැත්තේ එකක් තිබුණා යාන්තම් charge කරගෙන ආවා නැගෙනහිර පළාතේ එකක්වත් නැහැ ඊට පස්සේ ඕනේ charges දාගන්න ඕනේ direct fast charging කරගන්න නම් අවම වශයෙන් ඒ සඳහා විශාල amp dedicated lines තියාගන්න ඕනේ මේ රජයේ මොනවාද වැඩපිළිවෙල direct fast charging කර ගැනීම සඳහා dedicated grid එකක් හදන්න ක්‍රමවේදයක් තියෙනවාද අනිත් එක තමයි ඔය ශ්‍රී ලංකා මණ්ඩල එනර්ජි ඇසෝසියේෂන් මේකේ ඔතොරිටි එකෙන් මේවා නියාමනය කිරීම සඳහා රෙගුලාසි හදනවද ඊළඟ අවුරුද්දේ ඔයගලන්ට පුළුවන්ත කියන්න ජනතාවට බය නැතුව විද්‍යුත් වාහන ගන්න බය වෙන්න එපා අපි හැම තැනකම මිනිත්තු 20ක වගේ කාලයක් තුල සම්පූර්ණයෙන්ම charge කරගන්න පුළුවන් charging slots direct fast charging slots දානවාද කියන කතාවත් කියන්න. මොකද මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් අපෙන් අහනවා සර් ඔයගලන් පාර්ලිමේන්තුවේ ගෙන ඉන්නේ can you please find out අපේ යාළුවා අහනවා මේ ඉලෙක්ට්‍රික් වාහන ගන්න ඕනේ කිබෙන අර මධ්‍යම සහ මධ්‍යම middle class families එකේ කට්ටිය ඒගොල්ලෝ අහනවා අපිට මේක ලාභයි එවනිතන කිලෝමීටර් රුපියල් 7ක වගේ ප්‍රමාණයක් යන්නේ නැත්නම් රුපියල් 25ක් 30ක් විතර යනවා ඒගොල්ලන් අපෙන් අහනවා මේක මේ අපි බය නැතුව ගන්න පුළුවන්ද I'm going to invest at least 16 to 17 to 20 million මට මේවා ගන්න පුළුවන්ද කියලා අපිට ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ